18 මෙහෙම කියනවා. H2S තියනවලු. එයා වායුවක්ලු. O2 වායුව සමග ප්‍රතික්‍රියා කර ඵල ලෙස ජල වාෂ්ප සහ SO2 ගෑස් එක හදනවලු වායු විදියට. දැන් ඔන්න ගත්ත ගමන් දැන් තුලිතද කියලා බලන්න ප්‍රතික්‍රියාව ප්‍රයෝග කරනවා. හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් දෙකයි කියනවා. මෙතන ඔක්සිජන් 2 1 3ක් වෙනවා. තුලිත නෑනේ. ඒක තුලිත කරන්න ඕනේ. ඒක තමයි අංක 1 ප්‍රධානම දේ. අද දැන් කොහොමද තුලිත කරන්නේ? හයිඩ්‍රජන් දෙක හරි සල්ෆර් එකක් හරි ඔක්සිජන් තුනක් තියෙන්නේ. මෙතන ඔක්සිජන් තියෙන්නේ මෙහෙම. මම ක්‍රමය කියන්නේ මේක මතක තියාගන්න. හයිඩ්‍රජන් තුලිතයි දෙක දෙක කියනවා. සල්ෆර් එකයි හරි. හැබැයි මේක පැත්ත ඔක්සිජන් තුනක් තියෙනවා. මේකට ඔක්සිජන් තුන හදාගන්න බෑ. තුන හදාගන්න ලේසි විදිය තමයි මෙතන තුන වෙදීම දෙකක් දාගන්නවා. හරිද? ලේසින වැඩි තුන වෙදීම දෙකක් දැම්මොත් එහෙම දෙකට දෙක ගන්න මේ පැත්ත තුන හැදෙනවා. දැන් ඔයාලට මේක හරි වාගේ නැතුව ලියා ගන්න නම් මේ යට දෙන දෙකෙන් ගුණ කරන්න. ඒ කියන්නේ මේ හැම තැනකටම දෙක දාන්න එනවා. ඔව්. ඒක වැඩි ඉලයි. ඔන්න හරිද කියලා බලනකොට හයිඩ්‍රජන් 4යි සල්ෆර් 2යි ඔක්සිජන් 6යි දෙවලත් දෙක 4යි මෙතන දෙක 6යි. කොහොමද තියෙන්නේ? ඊට අපිට කියනවා නියත පීඩනයකදී ඔන්න පීඩනය නියතයි. හරිද? පීඩනය නියතයි. සහ 250 උෂ්ණත්වයයි. ඒ කියන්නේ T නියතනේ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. නියත උෂ්ණත්වයේ පීඩනයේදී H2S ඝන ඩෙසිමීටර් 4ක්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ H2S කියන එක කෙනාගේ ඝන ඩෙසිමීටර් 4ක්. O2 වල ඝන ඩෙසිමීටර් 10ක්. හරි ප්‍රතික්‍රියා කළ විට මිශ්‍රණයේ අවසාන පරිමාව වඩනවා. දැන් මේක කොහොමද වැඩේ කරන්නේ? දැන් පරිමාණ දීලා දෙන්නේ. මොන වැදගත් සංසිද්ධිය දෙනවා මෙන්න මේ වගේ. PV සමානයි NRT නැත්නම් පරිපූර්ණ වායු සමීකරණය සැලකුවොත් R නියතයි කොහොමද? මෙයාලා තව කියනවා P සහ T නියතයි කියලා. ඒක අපිට ගන්න පුළුවන් V අනුලෝම සමානුපාතය කියනවා එන්නේ. මේකේ ගොඩක් වටිනා ප්‍රකාශන. හරිද? මේ ප්‍රකාශනයේ තියෙන වටිනාකම තමයි මවුල ගාන වෙනස් වෙන විදිහට පරිමාවත් වෙනස් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ ස්ටොයිකියෝමිතිය අනුව වැඩ කරන්නේ මවුලනේ. හැබැයි මේ සම්බන්ධය මේ වගේ අපිට ලබා ගන්න පුළුවන් වුණොත් ඒකෙන් අදහස් කරන්නේ ඔයාට මවුල සංඛ්‍යාව වෙනස් වෙන විදිහට පරිමාවත් වෙනස් කරනවා. ඒ කියන්නේ ස්ටොයිකියෝමිතිය අනුව මවුල ගාන වැඩ කරනවා වගේම දැන් පරිමාවත් වැඩ කරනවා. හරි. එතකොට මෙයාගේ 4යි මෙයාගේ 10යි තියෙනවා. දැන් ප්‍රතික්‍රියාව වෙනවා. හරිද? දැන් ප්‍රතික්‍රියාව වෙන්නේ ස්ටොයිකියෝමිතික අනුපාතයට මවුල අනුපාතය වගේම පරිමාණ අනුපාතයට ස්ටොයිකියෝමිතික අනුපාතය සමානයි. ඒකට තමයි වැඩ කරන්නේ. මෙතන අපි කලින් නාටක කරා වගේ සීමාකාරී ප්‍රතික්‍රියාවක හොයා ගන්න ඕනේ. කවුද ඉවර වෙන්නේ? හරි බලන්න කවුද ඉවර වෙන්න ඕනේ කියලා. අපි તો මෙයාගේ 4ම ඉවර වෙනවා කියලා. හරි. මෙයාගේ 4ම ඉවර වෙනවා කියලා හිතන්න. 4යි ඝන ඩෙසිමීටරම ඉවර වෙනවා කියලා හිතන්න. මෙයාගේ 4ම ඉවර වෙනවා නම් එයාගේ 4ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න 2:3 අනුපාතය අනුව මෙයාගේ 4යි නම් මෙයාගේ වැඩ කරන්න 6ක් නේ. 2:3 කියන්නේ ඒකනේ. 2ක් එක 3ක් නම් 4ක් එක 6ක් වැඩ කරනවා. තියනවනේ වැඩිපුරත් එක්ක. එන සීමාකාරී ප්‍රතික්‍රියාවක් වෙන්නේ මෙයා. මෙයා තමයි සම්පූර්ණ ඉවර වෙන්නේ. මෙයාගේ ඒත් එක්කම 6ක් වැඩ කරනවා. හරිද? 6ක් වැඩ කරනවා. එතකොට මෙයාලා කොච්චරක් හැදෙනවද? මේ පැත්තේ වායු බල කොච්චරක් හැදෙනවද කියන එක තීරණය කරන්නේ සීමාකාරී ප්‍රතික්‍රියාවක් යනවා. ඒ කියන්නේ H2S අණු 4 අණු. හරිද? 4 අණුව තමයි වැඩ කරන්නේ. ඒ 4ෙන් ස්ටොයිකියෝමිතියෙන් ගන්න 2ට 2. ඒ කියන්නේ මෙයාගේ 4ක් නම් මෙයාත් 4ක් හැදෙන්න ඕනේ. එයා අලුතෙන් හැදෙනවා 4ක් ගන්න ලෙස. හරිද? ඒ වගේම SO2 මෙයාගේ 4ෙන් 2ට 2 එයාත් හැදෙනවා 4ක්. ගන්න ලෙස මේ විදිහට හැදෙනවා. අවසානයේ අපිට බලන්න පුළුවන් කවුද ඉතුරු වෙලා ඉන්නේ කියලා. මෙයා සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා 0යි. මෙයා 10න් 6ක් අඩු වෙනවා 4යි. මෙතන 4ක් අලුතෙන් එකතු වෙනවා. සහ මෙතන 4ක් අලුතෙන් එකතු වෙනවා. අපෙන් අහන්නේ අවසානයේදී මිශ්‍රණයේ අවසාන පරිමාව අහන්නේ. දැන් අවසානයේ මිශ්‍රණයේ පරිමාව කීයද මේ? O2 4යි, ජල වාෂ්ප 4යි, SO2 වායුව 4යි ඔක්කොම 12ක පරිමාවක් වාට දැන් ගන්න පුළුවන්. එහෙනම් අවසාන පරිමාව 12ක් විදිහට ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ උත්තරේ 4 විතර ගන්න පුළුවන් 18 වෙනි ප්‍රශ්න එකක් ඉවරයි. හරි? අවශ්‍ය දේ තියෙනවා දාගන්න. ස්ටොයිකියෝමිතිය තමයි වැදගත් වෙන්නේ. අර මෙන්න මේ සංසිද්ධිය ගොඩක් වැදගත් වෙනවා. පරිමාව මවුල ගානට අනුලෝම සමානුපාතික වීම හේතු කොටගෙන මවුල ගාන වෙනස් වෙනවා වගේම පරිමාවක් මේ වගේ ප්‍රතික්‍රියා කරවන්න පුළුවන්. හරිද?
හරි දාගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ඊට පස්සේ අපි 19 වෙනි ප්‍රශ්නේ.